हाय फ्रेंड्स स्मार्ट ක්‍රියාපාලන YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මේ වීඩියෝ එකේ අන්තිම වෙනකල් නැඳී සිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා කොහොමද ස්මාර්ට් විදිහට grass cutter machine එකක් ඒ කියන්නේ තනකොළ කුඩු කරන machine එකක් ස්මාර්ට් විදිහට හදාගන්නේ කොහොමද කියන එක ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිම වෙනකල් හිටියොත් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් फ्रेंड्स දැන් ඔයාලට පේනව නේද අපි තාත්තා විසින් අපි හදනවා කිව්ව ස්මාර්ට් grass cutter machine එක වැල්ඩින් තියෙන ගමන් ඉන්නේ. ඉතින් මේ විදිහට වැල්ඩින් තියලා ඊට පස්සේ තව ඉස්සරහට දාලා බලා ගන්න පුළුවන්. ග්‍රයින්ඩර් කරලා සේරම දේවල් කරලා කොහොමද නියම විදිහට උසස් තත්ත්වයේ ස්මාර්ට් ග්‍රාස් කටර් මැෂින් එකක් නිර්මාණය කරන්න කියලා ඊට පස්සේ මම අන්තිමට මේ වීඩියෝ එකෙන් උද්දී ඔයාලට ඒ කියන්නේ අන්තිම මොහොත වෙද්දී මම ඔයාලට විස්තර කරන්නම් මේකේ තියෙන ස්මාර්ට් පැත්ත මොකද්ද. එතකොට මේකේ අනිත් ග්‍රාස් කටර් මැෂින් උත් එක්ක බලනකොට මේකේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා ඉතින් ඔයාලට මේක බලලා මේ විදිහට ග්‍රාස් කටර් මැෂින් එකක් හදන්න පුළුවන්. हाय ඉතින් फ्रेंड्स අපි දැන් වීඩියෝ එකේ අන්තිම හරියට එල්ල තියෙන. ඉතින් බලමු දැන් අපි නිර්මාණය කරපු ග්‍රාස් කටර් මැෂින් එක තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන්. මේ ග්‍රාස් කටර් මැෂින් එකෙන් හොඳට තනකොළ කැපෙනවද ඊට පස්සේ මේකේ තියෙන ස්මාර්ට් පැත්ත මම ඔයාලට විස්තර කරනවා කියලා මොනවද ස්මාර්ට් පැත්තක්ද තියෙන්නේ කියලා අපි දැන් බලන්න. මේකේ තියෙන ස්මාර්ට් පැත්ත ගැන අපි විස්තර කරන්න කලින් අපි මේකේ තනකොළ කැපෙන්නේ කොයි ආකාරයකටද කියලා බලලිමු. वीडियो के अंतिम मेरे इन्ने के लिए अंतिम मेरे स्मार्ट करेंगे सामान्य घास करने मशीन बड़ा स्मार्ट घास करने मशीन के बलोगे नहीं मैं क्या होती है लेकिन अंजल दिया तनकोड़ युवतरन बुला नहीं तनकोड़ पास दिन युवतरन बुला नहीं तमाई लेकिन ये स्मार्ट पैसे हो गए वो वाला पुत्र को बंदिस्तर रहना वाला अपने आकार जब पर टाइगर वाला बुला नहीं दिन फ्रेंड्स मगे वीडियो के අවසානයේ දක්වා රැඳී සිටි ඔබ සෑම සියලු දරටම ස්තුතියි වෙමින් කියන්න තියෙන අවසාන වශයෙන් ස්මාර්ට් ක්‍රියාපාලන YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like කරලා නැත්නම් like කරන්න. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම මම ඔයාලට වෙනදා වගේ මදක් කියනවා. ඔයාලා දාන ඕනම විදිහේ කමෙන්ට් එකකට අනිවාර්යෙන් reply කමෙන්ට් එකක් මම දෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලට තියෙන ප්‍රශ්න හැමදේම කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මේ හැම ප්‍රශ්නයකටම reply කරනවා. ඒ වගේම reply videos වලට මගෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කියන්න තියෙන දේ තමයි තවත් ක්‍රියාපාලනයේ නිරත වෙන මේ වගේම කරුණු දැනගන්න ඕන අය ඇති. තව ගොඩක් ක්‍රියාපාලනයේ නිරත වෙන අය මේ වගේ දේවල් ගැන දන්නේ නැතුව ඇති. ඉතින් මේගොල්ලොත් එක්ක මේ වීඩියෝ ෂෙයා කරන මේ ඉල්ලන ගමන් ඉතින් මම වීඩියෝ එක සමහර කරනවා. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලටත් සාර්ථක ස්මාර්ට් ක්‍රියාවලියක් වෙන්න ලැබේවා කියන එක තමයි. ඉතින් එසේ ප්‍රාර්ථනා කරමින් මම වීඩියෝ එකෙන් සමහර ගන්න